අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම විශේෂ දෙයක් ගැන. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න අපිට උදව් වෙන හරියටම කිව්වොත් රහස් දොරටුවක් අරින යතුරක් වගේ වටිනා පාලි අට්ඨකථා සාහිත්‍යය ගැන. ඇත්තරම හිතන්න මේ අට්ඨකථා කියන දේ නොතිබුණා නම් ඒ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න එක කොච්චර අමාරු වේද? එලින් කවදා හරි මේ වගේ දෙයක් ගැල හිතලා තියෙනවද? අවුරුදු දහස් ගානකට කලින් දේශනා කරපු දෙයක් ඒකේ නියම අර්ථය පොඩ්ඩක්වත් වෙනස් නොවි අද වෙනකම්ම සුරක්ෂිතව තියන්නේ කොහොමද? ඒක ඇත්තරම ලොකු අභියෝගයක් නේද? අන්න ඒ අභියෝගයට ලැබුණු පුදුම පිළිතුරක් තමයි මේ අට්ඨකථා කියන්නේ. හරි එහෙනම් අපි මේ අට්ඨකථා කියන වචනේම ටිකක් විග්‍රහ කරලා බලමු. මේක නිකම් පොත් එකතුවක් නෙවෙයි හොඳද? වචනේ තේරුමම තමයි අර්ථය පැහැදිලි කිරීම. ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සමහර වෙලාවට තේරුම් ගන්න ටිකක් අමාරු ගැඹුරු කරුණවල නියම අර්ථය පොඩ්ඩක්වත් වෙනස් නොවි ඒ විදිහටම ආරක්ෂා කරගන්න හදපු ක්‍රමානුකූල පැහැදිලි කිරීමක් තමයි මේ. හොඳයි. අද අපේ කතාබහේ ගමන් මඟ වෙන්නේ මෙන්න මේකයි. මුලින්ම බලමු ඇයි මේ අට්ඨකථා මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි යනවා ඉන්දියාවේ ඉඳන් ලංකාව හරහා මේ දැනුම ලෝකෙට ගියපු ඒ ඓතිහාසික ගමන දිගේ. ඒ වගේම සිංහලෙන් තිබුණු ඒ වටිනා නිදානය, ඒ කියන්නේ හෙළටුවා ගැනත් ඒක පාලියට නැගූ බුද්ධඝෝෂ හිමි වගේ ශ්‍රේෂ්ඨ පණිවරු ගැනත් කතා කරලා අවසානයේ මේ හැම දෙයකම වැදගත්කම එකට තේරුම් ගමු. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. බලමු ඇත්තටම ඇයි මේ අටුවාලියන් අවශ්‍යුනේ කියලා. විසඳන්න තිබුණු ගැටලුව මොකක්ද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා කොයිතරම් පරිපූර්ණ වුණත් ඒ දේශනා ඇතුලේ පටිච්ච සමුප්පාදය වගේ අතිශය ගැඹුරු හරිම සියුම් කරුණු තිබුණා. ඉතින් කාලයත් එක්ක අනාගත පරම්පරාවලට මේවා ඒ විදිහටම තේරුම් ගන්න නම් අමතර පැහැදිලි කිරීමක් මඟ පෙන්වීමක් අවශ්‍ය වුණා. අන්නේ හිඩස පුරවන්න තමයි මේ අටුවා බිහි වෙන්නේ. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. හොඳට අහගන්න. මේ අටුවා කියන්නේ පස්සේ කාලෙක කවුරු හරි තමන්ගේ අදහස් එකතු කරපුවා නෙවෙයි. නෑ. මූලාශ්‍රවලට අනුව මේවා බුදුහාමුදුරුවන්ගේ අදහස් හොඳටම දන්න උන්වහන්සේ ළඟින්ම ආශ්‍රය කරපු මහා ශ්‍රාමකයන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවදීම ත්‍රිපිටකයත් එක්කම සංග්‍රහ කරපු බලයලත් විවරණ. අන්න ඒ නිසා තමයි මේවට මෙච්චර ඉහළ පිළිගැනීමක් තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි යොමු වෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථවල ඓතිහාසික ගමන් මඟ දිගේ. මේක සහස්ත්‍රාක ගමනක්. ඒ ගමනේ කේන්ද්‍රස්ථානය වෙන්නේ අපේ ශ්‍රී ලංකාව. මේ කාලරාමෝ දිහා බැලුවම මේකේ තියෙන ඓතිහාසික වටිනාකම තේරෙනවා. මුලින්ම බුද්ධ කාලයේදී ධර්මයත් ඒකට ආදාළ මූලික පැහැදිලි කිරීමුත් දේශනා කරනවා. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවදී ත්‍රිපිටකය වගේම මේ විවරණත් විධිමත්ව සංගායනා කරනවා. ඊට සියවස් ගානකට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ සම්පූර්ණ වාචික සම්ප්‍රදායම ලංකාවට ගෙනිනවා. ඊටත් පස්සේ තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී මේ ධර්මයයි අටුවයි ලංකාවේදී මුලින්ම පොත්වල ලියවෙන්නේ. ඊටත් පස්සේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ඒ සිංහලෙන් තිබුණු අටුවා ආයමත් පාලියට පරිවර්තනය කරන මහා ව්‍යාපෘතිය පටන් ගන්නවා. හිතන්න මේට කොච්චර දිගු කාලයක් තිස්සේ මුලින්ම කටින්කට පස්සේ ලියවිලි විදියට කොයිතරම් පරිස්සමකින් ආරක්ෂා කරගෙන ආවද නේද? සියවස් ගණනාවක මහා කැපවීමක්. ඔන්න දැන් අපි එන්නේ මේ කතාවේ හරිම රසවත් ඒත් දැන් අපිට අහිමි වෙලා ගිය පරිච්ඡේදයකට. ඒ තමයි සිංහලයේ නිධානය. නැතිනම් හෙළටුවා සාහිත්‍ය. ඒ කියන්නේ මේ සියලුම අට්ඨකථා අවුරුදු 100 ගණනක් පුරාවටම පැවතුනේ අපේ පැරණි සිංහල භාෂාවෙන්. ඒ කියන්නේ හෙළ බසින්. මේ ප්‍රධාන සිංහල අටුවා නැත්නම් හෙළටුවා කීපයක් තමයි මහා අට්ඨකථාව, මහා පච්චරි අට්ඨකථාව, කුරුන්දී අට්ඨකථාව වගේ ග්‍රන්ථ. මේ අතරින් මහා අට්ඨකථාව තමයි ප්‍රධානම මූලාශ්‍රය වුනේ. හිතන්නකෝ අවුරුදු 700කටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ ත්‍රිපිටකයේ නියම අර්ථය සුරකලා තිබුණේ මේ සාරවත් හෙළටුවා සාහිත්‍ය ඇතුලේ. හොඳයි. ඔන්න දැන් තමයි අපේ කතාවේ කේන්ද්‍රීය චරිතයේ වේදිකාවට එන්නේ. මේ සිංහල භාෂාවෙන් තිබුණු අමිල දෙනුම් නිධානය මුළු ලෝකයටම දායාද කරපු මහා ප්‍රාඥානන් වහන්සේ බුද්ධඝෝෂ හිමියන්. බුද්ධඝෝෂ හිමියන්ගේ මෙහෙවර ඒක හරියට මහා ශාස්ත්‍රීය මෙහෙයුමක් වගේ. බලන්න පියවරෙන් පියවර. උන්වහන්සේ ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා අනුරාධපුරයේ මහ විහාරයට. ඊට පස්සේ සිංහලෙන් තිබුණු අති විශාල හෙළටුවා සාහිත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරනවා. ඊළඟට තමන්ගේ පාණ්ඩිත්‍ය ඔප්පු කරන්න විසුද්ධි මග්ගය කියන මහා ග්‍රන්ථය රචනා කරනවා. අන්න ඒකෙන් පස්සේ තමයි මහ විහාරයේ සංඝයාගේ අවසරය ඇතුව ඒ සිංහල අටුවාවල හරය මුළු ථෙරවාදී ලෝකයටම පොදු භාෂාවක් වුණු පාලියට පරිවර්තනය කරන්න පටන් ගන්නෙ.
හැබැයි අපි හැමෝම වැඩියෙන් අහලා තියෙන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ නම වුණාට මේ මහා කාර්ය උන්වහන්සේ තනියම කරපු දෙයක් නෙමෙයි. මේක පිටිපස්සේ හිටියා කැපවුණු පඬිවරුන්ගේ ආචාර්යවරුන්ගේ සම්පූර්ණ පෙළපතක්ම. බුද්ධදත්ත හාමුදුරුවෝ අවිධම්මාවතාරය වගේ සාරාංශ ග්‍රන්ථ ලිව්වා. ධම්මපාල හාමුදුරුවෝ කුද්දක නිකායේ සමහර කොටස්වලට අටුවා ලිව්වා. මහානාම හිමි, උපසේන හිමි වගේ තවත් ශ්‍රේෂ්ඨ හිමිවරු Tamanට අදාළ කොටස්වල අටුවා සම්පූර්ණ කළා. ඉතින් පේනව නේද? මේක પરම්පරා ගණනාවක් පුරා පැවතුණු සාමූහික ව්‍යායාමයක්. හරි. දැන් අපි මේ හැම දෙයකම අවසාන නිගමනයට එමු. ධර්මයේ ආරක්ෂකයෝ මේ අට කතාවල සදාතනික බලපෑම මොකක්ද? ඇයි මේක මෙච්චරම වැළගත් උනේ? මේ සංසන්දනයෙන් ඒක හරිම පැහැදිලි. බලන්න අටුවා නොතිබුණා නම් මොකද වෙන්නේ? ධර්මයට වැරදි අර්ථකථන දෙන්න ඉඩකඩ හැදෙනවා. ඓතිහාසික સંદર્ભය නැති වෙලා යනවා. එක එක මත ගැටුම් ඇති වෙලා විසිරුණු සම්ප්‍රදායක් බිහි වෙන්න තිබුණා. හැබැයි අටුවා තිබුණු නිසා මොකද උනේ? ධර්ම කරුණ වල නිර්වද්‍යතාවය සහ පැහැදිලිකම ලැබුණා. සංස්කෘතික තොරතුරු සුරකුණා. ඒකීය ශක්තිමත් තේරවාද සම්ප්‍රදායක් ගොඩනැගුණා. ඒ වගේම මේ ධර්මයේ භාෂාවකට සීමා නොවි මුළු ලෝකෙටම ප්‍රවේශ වෙන්න පුළුවන් උරුමයක් බවට පත් වුණා. ඉතින් සාරාංශයක් උවරට ගත්තොත් මේ පාලි පරිවර්තනයෙන් ලැබුණු ප්‍රතිලාභ මොනවද? 1. පැහැදිලිකම. දුෂ්කර පදවලට ඒකාකාරී නිර්වුල් අවබෝධයක් ලැබුණා. 2. සංරක්ෂණය. මුල් අරුත විකෘති වීමෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වුණා. 3. ප්‍රවේශ වීමේ හැකියාව. මුළු ගෝලීය ප්‍රජාවටම මේ ඉගෙනීම් ලබා ගන්න පුළුවන් වුණා. මේක ඇත්තටම ශ්‍රී ලංකාවෙන් මුළු ලෝකයටම දුන්නු මහා තිලිනයක්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම මොහොතකට හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේ පඬිවරු Tamanගේ ජීවිත කාලයම කැප කරලා මේ මහ ප්‍රඥාව ආරක්ෂා කළා වගේ අපි මේ නූතන යුගයේ අනාගත පරපුර වෙනුවෙන් ඒ වගේම කැපවීමකින් ආරක්ෂා කරන්න වටිනවා කියලා හිතෙන සදාතනික දැනුමක් තියෙනවද? ඒ මොකක් වෙන්න පුළුවන්ද?